කිරිකොස් මාළු හදමු. අවශ්‍ය ද්‍රව්‍ය කපාගත්ත කොස්, ලුණු, කරපිංචා, ලුණු, මිරිස් කුඩු, කහ, තුන පහ. මිටි කිරි සහ දිය කිරි අවශ්‍ය වෙනවා. දැන් දිය කිරි කොස් එකට දිය කිරි මිරිස් කහ තුන පහ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ලුණු සහ ලුණු ප්‍රමාණයට තියලා අපිට ලිප තබාගෙන තඹ ගන්න ඕන. හොදින් කිරි කොස් එක අපි තඹා ගන්න ඕන. කොස් එකට මිරිස් දාද්දි මිරිස් දාන්න ඕන අඩුවෙන්. එතකොට තමයි කිරි කොස් එකේ රස වැඩි වෙන්නේ. මේ කොස් එකට මිටි කිරි ටික දාගෙන හොදින් කවලම් කරන්න ඕන. අපේ කිරි කොස් මාළුව දැන් හැදිලා තියෙන්නේ. මේකේ රස වැඩි කරන්න අපිට තෙම්පරාදුවක් දාන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු තෙම්පරාදුවක් දාන හැටි. කොස් ව්‍යංජනයට තෙම්පරාදුවක් දාන්න. මුලින්ම අපි අබෑට ලුණු තෙම්පරාදු කරගන්න පුළුවන්. හොඳට මේ කොස් එකට තෙල් එක හොඳින් තෙම්පරාදු කරගන්න ඕනේ. ඉන්නේ අපි තෙම්පරාදුව දාගත්ත කොස් ව්‍යංජනය. අපේ දැන් කොස් ව්‍යංජනය අපි හදලා ඉවරයි. මේ තියෙන්නේ ගමේ රසට හැදුව රසම රස කොස් ව්‍යංජනය. try කරලා බලන්න.